සාදරයෙන් පිළිගන්නවා ටෙක් විත් මල්ලු YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔයාලගේ අතේ තියෙන mobile phone එකෙන් කොහොමද Facebook ගිණුමක් හදලා නිවැරදිව setup කරගෙන cover photo එකක්, profile picture එකක්, ඒ වගේම ඔයාලගේ school එක add කරගන්න වගේ ගොඩක් දේවල් අද වීඩියෝෙන් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. වැඩි කතා නැතුව අපි යම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මේ කොහොමද කරන්නේ කියලා. ඔයාලා ඔයාලගේ Facebook ගිණුම හදාගන්න මුලින්ම කරන්න ඕන ඔයාලගේ phone එකට Facebook කියන app එක දාගන්න එක. මම දැන් කියලා දෙන්න යන්නේ ඒක කොහොමද කරන්න කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකේ Play Store කියන app එක open කරගන්න එක. ඉතින් Play Store කියන app එකට ගිහිල්ලා ඔයාලා search bar එකේ search කරන්න Facebook කියලා. ඉතින් එතකොට මෙන්න මේ app එක බලා ගන්න පුළුවන් ඔයාලට. ඔයාලා මේ app එක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන install කියන button එක touch කරන්න. මගේ මෙතන අප්ඩේට් තියෙන්නේ මං අප්ඩේට් කියන බටන් එක ටච් කරනවා. ඔයාලගේ ෆෝන් එකේ performance අඩු ෆෝන් එකක් නම් ඔයාලට මේ app එක නැතුව Facebook Lite කියන app එක use කරන්න පුළුවන්. ඉතින් ඒකට මෙතනින්ම යන්න පුළුවන්. මෙතන මේ තියෙන Facebook Lite කියන තරම් view කියන තැන ටච් කළොත් ඔයාලට එතනින්ම යනවා Facebook Lite app එකට. එහෙමත් නැත්නම් ඔයාලට මේ search bar එකේ නැවතත් ගිහිල්ලා search කරන්න පුළුවන් Facebook Lite කියලා. ඉතින් ඒ සර්ච් එක දැම්මහම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට app එකක් එනවා. ඉතින් මේ app එක තමයි Facebook ආයතනයෙන් performance අඩු ෆෝන් වලට නිකුත් කරලා තියෙන app එක. ඉතින් ඔයාලට මේ app එකක් download කරලා අර විදිහටම setup කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට performance අඩු ෆෝන් එකක් නම් මේ app එක use කරලා බලන්න පුළුවන්. ඉතින් Facebook original app එක use කරනවා වගේම තමයි මේකත්. ඔයාලට ඒ විදිහටම තමයි account හදාගන්න තියෙන්නේ. ඔයාලට මේ Facebook app එක බලා ගන්න පුළුවන් වෙන්නේ megabytes 91ක වගේ ප්‍රමාණයකින්. app එක phone එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මෙතනින් open කියන තැන ඔබන්න. ඉතින් එතකොට ඔයාලගේ Facebook app එක open වෙනවා. තාම ඔයාලා phone එකට Facebook app එක දාගත්තා විතරයි. ඉතින් දැන් තමයි අපි Facebook account එකක් හදන්න යන්නේ. ඔයාලා ඒකට කරන්න ඕනේ මෙතනින් create new account කියන තැන touch කරන එක. මම මෙතන මගේ ෆෝන් එකේ තියෙන create new account කියන තැන ටච් කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ටැබ් දෙකක් එනවා. create new account, find my account කියලා. create new account කිව්වහම ඔයාලට අලුතෙන්ම ගිණුමක් හදන්න පුළුවන්. ඉතින් find my account කිව්වහම ඔයාලගේ පරණ තියෙන ගිණුමක් ගන්න පුළුවන් නැවත. ඉතින් මම මෙතන අලුත් ගිණුමක් හදන හැටි දැන් කියලා දෙන්න යන්නේ. ඉතින් ඒකින් මම create new account කියන තැන ටච් කරනවා. ඉතින් එතෙන් ටච් කළාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතනට ඔයාලගේ first name එකයි last name එකයි දෙන එක. මම්මගේ නම දෙනවා මෙතනට. ඔයාලත් ඔයාලගේ නම දීලා මෙතන next කියන බටන් එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලගේ birthday එක අහනවා. ඔයාලගේ birthday එක දෙන්න මෙතනට. ඉතින් මම මෙතනට මගේ බර්ත්ඩේ එක දුන්නා. ඊට පස්සේ ඔයාලා මෙතන set කියන තැන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන next කියන තැන ටච් කරන්න. ඉතින් මෙතනදී අහන්න ඔයාලා male කෙනෙක්ද female කෙනෙක්ද කියලා. ඔයාලා පිරිමි කෙනෙක් නම් male දෙන්න. ඔයාලා ගැහණු කෙනෙක් නම් female දෙන්න. මම මෙතන male කියලා ටච් කරලා next කියන තැන දෙන්න. ඊට පස්සේ ඔයාලගේ mobile number එක අහනවා. ඔයාලට මෙතන mobile number එක වෙනුවට sign up with email කියලා දීලා ඔයාලගේ email address එකකින් log වෙන්න පුළුවන්. මම දැන් මගේ email address එකෙන් log වෙනවා. ඒකට මම sign up with email කියන තැන touch කළා. ඊට පස්සේ ඔයාලගේ email address එක type කරගන්න ඕනේ. මෙතන මගේ තියෙන email address ටික පෙන්නනවා. මම මෙතනින් එකක් select කරනවා. ඉතින් ඒ select කරලා ඔයාලා next කියන තැන ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා වෙන්නේ Facebook ගිණුමක වැදගත්ම තැනට. ඔයාලා Facebook account එක හදනකොට ඔයාලට වැදගත්ම දේ තමයි Facebook account එකේ password එක. මේකට ඔයාලා කාටවත් හොයාගන්න බැරි password එකක් දෙන්න. ඔයාලා මේකට use කරන්න එපා. ඔයාලගේ birthday එක ඒ වගේම ඔයාලගේ phone numbers ඒ වගේ කිසිම දෙයක්
අනිත් අය දන්න දේවල් යූස් කරන්න එපා. ඔයාලා හොඳට හිතලා හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් මෙතනට දාන්න. ඔයාලට පාස්වර්ඩ් එකක් හිතෙන්නේ නැත්නම් ඔයාලා මෙතන suggest strong password කියන තැන ටච් කරන්න. ඉතින් ඒ ටච් කළාට පස්සේ ඔයාලට මෙතනට user name එකක් දාන්න පුළුවන්. ඉතින් මම මෙතනට user name එකක් දෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන use password කියන තැන ටච් කරන්න. දැන් ඔයාලට එයාලා strong password එක මෙතන suggest කළා. ඒ password එකේ ෆොටෝ එකක් ගහගෙන හරි නැත්නම් ඔයාලා කොහේ ලියාගෙන හරි තියාගන්න. ඔයාලගේ Facebook account එක නැති වුණොත් ඔයාලට නැවත ඒක ගන්න මේ password එක ගොඩක්ම වැදගත්. ටික් කරලා ඉවරලා ඔයාලා next කියන තැන ටච් කරන්න. ඒ ටච් කළාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එක්කන් එනවා. ඔයාලා මෙතන I agree කියලා දෙන්න. ඉතින් මෙතනින් දැන් ඔයාලගෙන් අහන්නේ ඔයාලගේ පරණ account එක ගන්නද නැත්නම් ඔයාලට අලුත් account එකක් හදන්නද කියලා. ඔයාලා මෙතන no create new account දෙන්න. ඒක දුන්නට පස්සේ ඔයාලා අර කලින් ටයිප් කරපු ඊමේල් ඇඩ්‍රස් එකට ඔයාලට අංක 5ක විතර කෝඩ් එකක් එවනවා. ඒ කෝඩ් එක ඔයාලා මෙතන ඇවිල්ලා ටයිප් කරන්න ඕනේ. මම දැන් මගේ Gmail එකට යනවා. ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එකට ගිහිල්ලා බලුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Facebook එකෙන් කෝඩ් එකක් එවලා තියෙනවා. මේ කෝඩ් එක උඩ ඔයාලා ටච් කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලා මෙතන copy කියන තැන දෙන්න. නැවතත් ඔයාලා Facebook account එකට යන්න. ඒ ගිහිල්ලා මෙතන අර copy කරගත්ත කෝඩ් එක paste කරන්න. paste කරලා next කියන තැන touch කරන්න යාළුවනේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මෙතන තියෙන profile icon එක උඩ touch කරන්න. ඊට පස්සේ ඔයාලා welcome to your profile කියලා පෙන්නයි. ඔයාලා මෙතන add profile දෙන්න. ඊට පස්සේ ඔයාලා gallery එකට තමයි යන්නේ. ඔයාලා මෙතනින් කැමති picture එකක් select කරන්න. මම මෙතන මේ picture එක select කරනවා. ඉතින් ඔයාලට මෙතනින්ම add frame කියලා දෙන්න touch කරලා frame එකක් add කරගන්න පුළුවන් ඒකට. මෙන්න මේ විදිහට ලස්සන frame තියෙනවා. දැන් මම add කරන්නේ නෑ මේකක්. ඔයාලා කැමති නම් විතරක් add කරගන්න. ඉතින් මම මෙතනින් back වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන save දෙන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට ඔයාලගේ profile එක වැටෙනවා. ඔයාලා මෙතන next දෙන්න. next දුන්නාට පස්සේ ඔයාලගේ profile එක lock කරන්න දහනවා. ඔයාලා මෙතන කැමති නම් lock profile දෙන්න නැත්නම් skip දෙන්න. මම මේක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ගේන්නම් ඉදිරියේදී. ඉතින් මම දැන්ට මේක skip කරනවා. ඔයාලා මෙතන ඔයාලගේ current city එක දෙන්න. ඒකට මෙතන select location කියන තැන touch කරලා ඔයාලා search කරන්න ඔයාලගේ city එක. ඔයාලගේ city එක select කරගෙන ඔයාලා මෙතන save දෙන්න. ඊට පස්සේ ඔයාලගේ home town එක අහනවා. ඔයාලා ඒකට මෙතන select location කියන තැන touch කරලා ඔයාලා එතන search කරන්න ඔයාලගේ home town එක. ඔයාලා ඒක select කරගෙන save දෙන්න. ඊට පස්සේ ඔයාලගේ school එක අහනවා. ඔයාලා මෙතන search for school කියන තැන touch කරලා ඔයාලගේ school එක search කරලා කැමති නම් මේක දාගන්න. ඉතින් මම දැන් මේක skip කරනවා. ඔයාලට මෙතන college එකක් උනත් දාගන්න පුළුවන්. ඉතින් මම මේකත් skip කරනවා. ඔයාලා company එකක වැඩ කරන කෙනෙක් නම් ඔයාලගේ company එකේ name එක add කරගන්න පුළුවන් මෙතනට. ඉතින් මම දැන්ට මේකත් skip කරගන්නවා. මෙතන ඔයාලට දාන්න පුළුවන් ඔයාලගේ relationship status එක. මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ඒවා තියෙනවා. ඔයාලා මෙතනින් ඔයාලට ගැලපෙන හරිය එක තෝරලා දෙන්න. මම මෙතන single දෙනවා. ඊට පස්සේ මෙතන okay touch කරන්න. ඊට පස්සේ මෙතන save දෙන්න. ඔන්න දැන් තමයි ඔයාලගේ Facebook account එකට cover photo එකක් දාගන්නේ. ඒකට ඔයාලා මෙතන camera icon එක touch කරන්න. ඒ touch කළාට පස්සේ ඔයාලා gallery එකට යනවා. ඔයාලා කලින් වගේම කැමති photo එකක් select කරගන්න. මම මෙන්න මේ photo එක select කරගන්නවා. ඊට පස්සේ ඔයාලට කැමති තැනකට මේක ඇදලා ගානට හදාගත්ත හැකි. මම මෙන්න මේ ගානට මේක තියනවා. ඊට පස්සේ ඔයාලා මෙතන save කියන තැන දෙන්න.
ඔයාලට කැමති නම් මෙතන share your update to feed කියන තැන ටික් එක දාලා ඔයාලගේ දැන් මේ අප්ලෝඩ් කරන ප්‍රොෆයිල් එකේ එහෙම පබ්ලික් කරන්න පුළුවන්. මම දැන්ට මේ ටික් එක ඕෆ් කරලා දෙන්නේ. ඔයාලා ඒ සේව් කළාට පස්සේ ඔයාලගේ කවර් ෆොටෝ එක මෙතනට ඇඩ් වෙනවා. ඉතින් මෙතන වැටෙන්නේ ඔයාලගේ ප්‍රොෆයිල් එකේ සේරම ටික සාර්ථකව හදලා කියන එක. ඔයාලා මෙතන view your profile දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ ප්‍රොෆයිල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මෙතනින් මේ හෝම් බටන් එක ටච් කරලා මෙතන තියෙන අයිකන් එක උඩ ටච් කරලා ඔයාලට මෙතනින් පෝස්ට් එකක් දාන්න පුළුවන්. ඔයාලා කැමති නම් මෙතනින් පෝස්ට් එකක් දාන්න, කැමති ෆොටෝ එකක් හරි වීඩියෝ එකක් හරි. ඔයාලා ෆොටෝ එකක උඩ ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට ඔයාලා මෙතන කන්ටිනියු දෙන්න. කන්ටිනියු දුන්නාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනින් ඔයාලගෙන් අහන්නේ ඔයාලගේ පෝස්ට් බලන්න ඕනේ මොන කට්ටියද කියලා. ඔයාලා මෙතන පබ්ලික් දැම්මොත් ඔයාලා කැමති කෙනෙක්ට බලන්න පුළුවන් මේක. ඔයාලා මෙතන ෆ්‍රෙන්ඩ්ස් කියන දැම්මොත් ඔයාලගේ Facebook ගිණුමේ ඉන්න ෆ්‍රෙන්ඩ්ස්ලාට විතරයි මේක බලන්න පුළුවන්. ඉතින් ඊට යටේවෙන් ඔයාලා කැමති අයට විතරක් බලන්නයි, ඒ වගේම පෙන්වන්න ඕන නැති අයටයි ඒව හදාගන්න පුළුවන් අදාළ විදිහට. ඉතින් යටම එක ටච් කළොත් එහෙම ඔයාලට only me, ඒ කියන්නේ ඔයාට විතරයි බලන්න පුළුවන් ඒක. මම දැන්ට මෙතන ෆ්‍රෙන්ඩ්ස් කියන තැන ටච් කරලා done දෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතනින් කැමති එකක් ටයිප් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන කැමති එකක් ටයිප් කරගන්න. ඒ ටයිප් කරලා done දෙන්න. done දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මෙතන post කියන තැන ටච් කළාට පස්සේ ඔයාලගේ post එක අප්ලෝඩ් වෙනවා Facebook එකට. ඔයාලට මෙතනින් posting කියලා බලා ගන්න පුළුවන් ටික වෙලාවක්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ post එක පබ්ලික් වෙනවා. ඔයාලා මේ ප්‍රොෆයිල් තැන ටච් කරලා ෆොටෝස් කියන තැනට ගියොත් ඔයාලා අප්ලෝඩ් කරපු ෆොටෝස් ටික බලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ ෆෝන් එකෙන්ම නිවැරදිම Facebook ගිණුමක් හදාගන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ ෆෝන් එකෙන්ම Facebook account එක හදාගන්නේ. මම අද මුලින් ඉඳන්ම Facebook account එක හදාගන්න විදිහ ඔයාලට කියලා දුන්නා. ඉතින් ඔයාලත් Facebook account එක හදාගන්න. ඔයාලට මේකෙන් මුදල් උපයන්න පුළුවන්. මං ඉස්සරහදී ඒ ගැනත් කියනවා අනිවාර්යෙන්ම. ඔයාලට අද වීඩියෝ එක මං හිතනවා වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න යන්න. ඒ වගේම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. හැමදාම මේ වගේ වීඩියෝ බලන්න. ඔයාලට ඕනේ තව මේ වගේ වීඩියෝ තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඉතින් අදට අපි නවතිනවා. සුබ දවසක්.